අද මම කියලා දෙන්න හදන්නේ ගල්බනිස් හදන විදිහ. සමහර පැතිවල මේකට රොක් කේක් කියලාත් කියනවා. තේ වෙලාවට කන්න නම් නියමයි මේක. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 3ක් දාගන්නවා. වතුර ටිකකුත් දාලා මේ සීනි එක කැරමල් කරගන්න ඕනේ. මේ ගානට කැරමල් වුණාම මම මේකට තව වතුර මේස හැඳි 2ක් දාගන්නවා. දැන් මේක වෙනත් බෝල් එකකට මාරු කරගන්න ඕනේ. මේක හොඳට නිවෙන්න දෙන්න. ඊට පස්සේ බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 300ක් දාගත්තා. මේකට වැනිලා තේ හැඳි 2ක් දාගත්තා. ඒ වගේම බටර් ග්‍රෑම් 80කුත් දාගත්තා. සීනි ග්‍රෑම් 100කුත් දාගත්තා. රස අනුව වෙනස් කරගන්න පුළුවන් සීනි ප්‍රමාණය. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2කුත් දාගන්න ඕනේ. ඒ කැල්ල වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ ලුණු පිංචුකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. බටර් ටික දිය වෙනකම් විනාඩි 5ක් වගේ අනා ගන්න. මේ විදිහට තමයි එතකොට තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට දාගන්නවා බිත්තර එකක්. ඒ වගේම කලින් කැරමල් කරපු සීනි පැණි එකක් දාලා හොඳට අනා ගන්න ඕනේ. සීනි පැණි මේ විදිහට අපි දාගන්නේ ගල්බනිස් වල පාට ගන්න. පාට මදි නම් තව ටිකක් මේ වෙලාවේ දාගන්න පුළුවන්. මේ ඩෝ එක ටිකක් තද ගතිය තියෙන නිසා මම තව වතුර මේස හැන්දක් මේකට දාගන්නවා. මම මේකේ හරි පදම ඔයාලාට පෙන්නන්නම්. මෙන්න මේ ගානට තමයි තියෙන්න ඕනේ. මේ වගේ ටිකක් ඇලෙන සුළු ගතියට තමයි එන්න ඕනේ. මේ තමා හරිම පදම. දැන් මම මේ ගල්බනිස් ටික බේක් කරන තැටියට මේ විදිහට දාගන්නවා. අතින් පොඩ්ඩක් වගේ හැඩ කරගන්නවා. ඔන්න මම මේ විදිහට ඔක්කොම ටික දාගත්තා. දැන් ඉතින් මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ත් 30ත් අතර කාලයක් අපි මේක බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ විදිහට බේක් කරපු අපේ ගල්බනිස් ටික. මේ වෙලාවේ හරිම සුවඳයි. ඉතින් මේ විදිහට ගල්බනිස් හැදුවොත් ඔයාලාට වරදින්නේ නැහැ. හොඳ ඉඟුරු පේන්ටියක් බීලා මේකෙන් එකක් කෑවහම නියමයි ඉතින්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.